අද අපි විනාඩිත් එක්කම ජපන් වලින් වෙලාව කියන්නේ කොහොමද කියලා ඉගෙන ගමු. දැන් ඔයාලා පැය 12ක් කොහොමද ජපන් වලින් කියන්නේ කියලා හැමෝම දන්නවා. එහෙනම් මුලින්ම බලමු මේ විනාඩි 60 කොහොමද ජපන් වලින් ගණන් කරන්නේ කියලා. ඉලක්කම් පාඩම දන්න කෙනෙක්ට මේකත් ගොඩක් ලේසි. මම ඔයාලට එකේ ඉඳන් 100ට තියෙන ඉලක්කම් ටික කොහොමද ජපන් වලින් ගණන් කරන්නේ කියලා හැමෝටම කියා දුන්නා. එතකොට ඒකේ එකේ ඉඳන් 60 වෙනකන් තියෙන ටික තමයි අද ඕනි වෙන්නේ. මේ සාමාන්‍යයෙන් ගණන් කරන එකේ ඉඳන් 60 පිටිපස්සෙන් ෆුන් එහෙම නැත්නම් පුන් එකතු කරාම තමයි මේ විනාඩිය කියන එක නිර්මාණය වෙන්නේ. පැය ගණන් කරනකොට වගේම විනාඩි වල තැන් කිහිපයක් විතරක් වෙනස් වෙනවා. අනිත් තැන් සාමාන්‍ය ගණන් කරන විදිහටම අගට පුන් ෆුන් යෙදෙනවා. එතකොට එක කියන තැනට අපි සාමාන්‍යයෙන් ජපන් වලින් එකයි කියලා කියන්නේ ඉචි. හැබැයි විනාඩි එකයි කියනකොට ඉචි කියන්නේ නැහැ. ඒ වෙනුවට කියන්නේ ඉප්පුන්. ඒ වගේම 6ට අපි කියපුන්. ඒ වගේම 8ට හප්පුන් කියලා කියනවා. 10ට ජුප්පුන්. මෙන්න මේ තැන් ටික තමයි අපි ජපන් වලින් විනාඩි ගණන් කරනකොට වෙනස් වෙන තැන්. ඉතුරු හැම තැනක්ම සාමාන්‍යයෙන් ගණන් කරන විදිහටම අගට පුන් එහෙම අනිත් තැන් වලට ෆුන් යෙදෙනවා. දැන් සමහර තැන් වලට පුන් යෙදෙනවා, සමහර තැන් වලට ෆුන් යෙදෙනවා. කොහොමද මේ දෙකේ වෙනස හඳුනගන්නේ? ඒකත් මුලින්ම දැනගෙන ඉන්න එපා. මේ විදිහට මතක තියාගන්න. අපි විනාඩි ගණන් කරනකොට අවසානයේ තියෙන අකුර ඉලක්කම දිහා බලන්න. ඒ ඉලක්කම 2 7 5 9න් නම් අවසාන වෙන්නේ. ඒ අග තියෙන ඉලක්කම 2 5 7 9 නම් එන ඒ සංඛ්‍යාවල විනාඩි කියලා කියනකොට අගට යොදන්නේ ෆුන්. අනිත් හැම තැනකම විනාඩි කියන අදහස දෙන්න පාවිච්චි කරන්නේ පුන්. එහෙනම් දැන් අපි බලමු මේ විනාඩි 60 ජපන් වලින් කොහොමද ගණන් කරන්නේ කියලා. ඉප්පුන්, නිෆුන්, සන්පුන්, යොන්පුන්, ගොෆුන්, රොප්පුන්, නනෆුන්, හප්පුන්, කියුෆුන්, ජුප්පුන්, ජුඉප්පුන්. මෙන්න මේ විදිහට විනාඩි 60ම ඔයාලට ජපන් වලින් ගණන් කරන්න පුළුවන්. එතකොට 1:30යි කියලා කොහොමද අපි ජපන් වලින් කියන්නේ? 1:30යි කියනකොට මුලින්ම පැය ගාන කියනවා, ඊට පස්සේ විනාඩි ගාන කියනවා. ඒ හැම එකකම පැය ගාන නම් ඒ පැය ගාන පිටිපස්සෙන් g කියන පදය එකතු කරන්න ඕනි. විනාඩි ගාන එක පිටිපස්සෙන් ෆුන් එහෙම නැත්නම් පුන් කියන පදය එකතු කරන්න ඕනි. එතකොට අපි 1:30යි කියලා කියනකොට මුලින්ම පැය ගාන කියලා ඊට පස්සේ විනාඩි ගාන කියනවා. එතකොට 1:30යි කියලා කියන්නේ ඉචිජි සංජුප්පුන්. ඉචිජි සංජුප්පුන් 1:30යි. එතකොට 2:45යි කියලා කොහොමද කියන්නේ? 2:45යි කියලා කියන්නේ නිජි යොන්ජු ගොෆුන්. ඒ විදිහට අපිට ජපන් වලින් සාමාන්‍ය විදිහට වෙලාව කියන්න පුළුවන්.